ඉතින් ඔන්න ඔක්කොම ලොකු දෙයක් කියන්න ආවේ මේ ඉතින් මගේ channel එකේ මේ දවස් ටිකේ ලොකු ප්‍රශ්නක ඉර වෙලා තිබ්බේ. ඉතින් කිසිම වීඩියෝ එකක් මට දාගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මම මාසෙට වීඩියෝ දෙකක් තුනක්වත් අඩුම දානවා. ඉතින් මට කිසිම වීඩියෝ එකක් දාගන්න බැරි වුණා මේ දවස් ටිකේ. මේ මගේ channel එක අනවසරයෙන් වෙන කෙනෙක් භාවිතා කරලා තියෙනවා. මේ ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දකින්න තියෙන්නේ මම වීඩියෝ එකක් කරා අවුරුදු වාසි කියලා. ඉතින් මම ඒක දැම්මේ අප්‍රේල් අවුරුද්දට කලින් දවස් දෙකක් වගේ ඉතින් තමයි දැම්මේ. කියන්නේ අප්‍රේල් 12 වගේ තමයි මම දැම්මේ. ඉතින් ඒ වගේම දැන් 14යි. ඉතින් ওই දවස් ටික කොහොම තිබ්බා. ඉතින් අවුරුදු දවස්වල සාමාන්‍ය YouTube channel එක මට බැලුනෙත් නැහැ. ෆෝන් එකෙන් බැලුවා. සාමාන්‍ය ෆෝන් එක මගේ අතින් තියෙන්නේ. ෆෝන් එකෙන් මම ඔක්කොම බැලුවා. මේ මට මේකෙන් ඉතින් මම කම්පියුටර් එකෙන් ලොග් වෙලා කිසිම දෙයක් බැලුවේ නැහැ. ඉතින් ෆෝන් එකට මට කිසිම මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මම බැලුවෙත් නැහැ. ඊමේල් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම කොහමරි 20 ලොග් වෙද්දී මට නොටිෆිකේෂන් එකක් ආවා. ඔයාලට ආයි ඊමේල් එකට ලොග් වෙන්න ඕනේ කියලා. පස්සේ මම ලොග් වුණා. ඉතින් කවදාවත් එහෙම ඇවිල්ලා නැහැ නේ. ඉතින් මාත් බයෙන් ඉතින් මම ලොග් වුණා. ලොග් වුණාට පස්සේ මට පේනවා අප්‍රේල් 17 වෙනිදා අනවසරයෙන් කෙනෙක් ලොග් වෙලා තියෙනවා. ඉතින් මේ එහෙම කියලා. පස්සේ මම බැලුවා. බලනකොට එයා මගේ channel එක පාවිච්චි කරපේන එක වීඩියෝස් වල කමෙන්ට් දාලා තියෙනවා. ඊට පස්සේ channel එකේ ඕන වෙන ඒ කියන්නේ වෙන channel එකේ ඕන කෙනෙක් නේ එයා මේ කමෙන්ට්ස් දාලා තියෙන්නේ. ඉතින් ඒ channel එක කෙනා මෙයාට like කරනවා. ඉතින් ඒකේ notification මට උඩට එනවා. ඉතින් මම පට් විදිහට බය වෙලා මේ කොහොම හරි දැන් මට කියන්න කවුරුත් නැහැ. ඉතින් මම දෙන්නෙක් හිටියේ. ඉතින් මගේ අයියා ඉන්නවා. තව ඔයගොල්ලෝ දන්නවද නේ ඊගොල්ලෝ. ඉතින් දින්දු අයියටත් මම මේ කිව්වා. මට පට්ටම support එකක් දුන්නා. ඒකට මාර thank you මේ දෙන්නට. මේ කොහොම හරි මම ඒ දෙන්නට ඌරවසේ ඒ දෙන්නත් මට මුලින්ම කිව්වේ password එක වෙනස් කරලා 2 step verification දාන එකනේ. ඉතින් ඒක මාත් කරා. මේ ඉතින් එහෙම කර ඉද්දි මේ දැන් සාමාන්‍යයෙන් යා වීඩියෝ බලන්න පටන් ගන්න රාය 8ත් උදේ 3ක් අතර. ඒ වෙනකන් දෙක දිගට වීඩියෝ බලනවා. ඉතින් හිස්ටරි එක පිටලා තියෙන්නේ. ඒ වගේම සර්ච් බාර් එකේ හැමදේම මේකේ සර්ච් කරනවා. ඉතින් මම මාර විදිහටම අවුලෙන් හිටියේ මේ channel එක බේර ගන්න බැරි වෙයි කියලා. ඉතින් පළවෙනි පාරත් මම password එක change කරා. නැත් හරි ගියේ නැහැ මේ ඊට පස්සේ ටික දවසක් හිටියා. මොකද password එක change කර එකපාරම ඔක හරියන්නේ නැහැ. ඊට පස්සේ නෑ හරි ගියේ නෑ. ඊට පස්සේ ආයෙ change කරා. ආයෙ change කරලා ඒ හරි ගියෙත් නෑ. ඉතින් මේ ඊට පස්සේ මම අර දිනිඳු අයියට කිව්වා මේක දිනිඳු අයියට කිව්වට පස්සේ මේ එයාත් මට කියන්නේ contact කරගෙන number එකක් දුන්නා. ඉතින් මට contact කරගෙන කවුරුවත් නැහැ. මේක තාම පොඩි channel එකක්. ඉතින් ඕගොල්ලෝ ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. ඕගොල්ලෝ මම මොකද මේ පොඩි channel එක මෙච්චර අමාරුවෙන් බේරගන්නේ. තාම subscribers 392ක් නේ ඉන්නේ කියලා. ඉතින් අතරින්ම මම මේ channel එකෙන් මාර විදිහට මහන්සි වුණා. thumbnails වලට YouTube channel එක හදන්න, videos කරන්න. ඉතින් මේක දන්නේ YouTube channel එක කරන කෙනෙක්. ඒක නිසා මම බේර ගන්න ලොකු මහන්සියක් දරුවා. ඉතින් දැන් ඔයගොල්ලෝ මුලින්ම කියන්න ඕන channel එක දැන් මගේ යට තියෙන්නේ. එයාට දැන් මේක use කරන්න බෑ. ඉතින් මම කිව්වට පස්සේ යාත් contact කරගත්තට පස්සේ යාත් කිව්වේ මේ එහෙම බලන්න බෑ කියලා. ඉතින් ඔයාම තමයි චුට්ටක් alert එකේ ඉඳලා ඔයගොල්ලෝ search part එකක් දාලා පොඩ්ඩක් search කරලා ඒක හොයන්න ඕන කියලා. ඉතින් මාත් විපද්ද කරන්න කියලා බලපල ඉඳලා කොහොම හරි තුන්වෙනි පාරට password එක change කරලා 2 step දාලා account එක full security එකක් දුන්නා. ඊට පස්සේ එයා ගියෙත් නෑ. ඊට පස්සේ ඉතින් මට කරගන්නව දෙයක් නෑ. ඉතින් කරගන්න දෙයක් නෑ මට වෙන. ඊට පස්සේ ඉතින් මම දවස් දෙක තුනක් බලන් හිටියා. බලන් ගියාට පස්සේ වීඩියෝ බලන්න නැවතුණා. ඉතින් මේ වගේ මුලින්ම කියන්න ඕන මම channel එක මේ වගේ ප්‍රශ්නයක් ඒක හිතාගෙන channel එක මම brand account එකක් කරලා තිබ්බේ. ඉතින් brand account එකක් කියන්නේ මොකද්ද කියලා දැන නැත්නම් YouTube එක search කරලා බලන්න ඕන තරම් videos තියෙනවා. ඉතින් ඒ videos මම ඉස්සරහට අරන් එන්න. මේ ඉතින් ඒක නිසා brand account එකක් කරලා තිබ්බේ security code නිසා. ඉතින් මම ඒකට email දෙකක් add කරලා තියෙනවා. ඒ කියන්නේ primary owner ඊට පස්සේ ඊළඟ එක තියෙන owner. ඒ position එකේ තමයි දීලා තිබ්බේ. owner කියන position එකෙන් තමයි මම මගේ email එක use කරේ. phone එක use කරේ එකෙන් computer එකෙන් යෙත් ඒ main email එකෙන් කිසිම දෙයක් කරේ නැහැ. ඒකට full security එක දීලා තිබ්බේ. පස්සේ තමයි මට මතක් වුණේ මම brand account එකක් කරලා තියෙනවනේ කියලා මේ එහෙම කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම දැන් ආගේ වීඩියෝ බලගෙන නැවතුණා. ඊට පස්සේ දවසක් විතර තමයි ඊට පස්සේ ආයෙ වීඩියෝ බලන්න පටන් ගත්තා. ඉතින් කරගන්න කිසිම දෙයක් නැහැ. මම බලලා දැන් මට එකපාරටම අයින් කරන්නත් බෑනේ. එකපාරට ඊමේල් එක අයින් කරාට පස්සේ primary own එක මොකක් කරේ කියලා මට බයක් ආවා. පස්සේ මම ඒකට වෙන ඊමේල් එකක් ඇඩ් කරා. ඉතින් brand account එකට තව ඊමේල් එකක් ඇඩ් කරා. එතකොට ඊමේල් තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එක primary owner, දෙවෙනි එක තමයි hack වුනේ. ඒක තමයි owner කියන position එකේ. තුන්වෙනි එකටත් owner කියන position එක දීලා තිබ්බා. ඉතින් ඒක මේ වෙන සතියක් යනවා. දවස් 7ක් යනවා. ඒක මේ හරියට මේ වෙලා ඉන්න. පස්සේ දවස් 7ක් ඉඳලා මම ඒක සම්පූර්ණයෙන් මේකෙන් delete කරලා දැම්මා. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. ඉතින් මම ඕගොල්ලෝ පෙන්නන්නම් මගේ මේකේ
ෆෝන් එකේ තියෙනවා සර්ච් හිස්ටරි එකේ වීඩියෝ බලපුවා මේ කොහමද රීච් නුත් මාර්ගයට බහලා තියෙන දැන් YouTube එකේ මේ ඒක නිසා පොඩ්ඩක් හැමෝම වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා මේ කමෙන්ට් කරලා වීඩියෝ ෂෙයා කරලා උදව්වක් දෙන්න. ඉතින් මේ අප්‍රේල් 24 තමයි මේ ප්‍රශ්නේ මට නැවතුනේ. ඉතින් දැන් කොහමරි මයි වීඩියෝස් දාගන්න බැරි වුණා. ඉතින් මට මේක වීඩියෝ එකක් කරගන්න බැරි වුණා ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් හරි මේ නිසා. ඉතින් මේ තියෙන වීඩියෝස් ඔය තියෙන්නේ තනිකර ගේම් ගානේ වීඩියෝ Roblox ඔන්න ඔය තමයි බලලා තියෙන්නේ. ඉතින් තනිකර එකෙන් දිගටම ඕක තමයි තියෙන්නේ. ඉතින් ඕන මාර ඉදිරි වීඩියෝස් බලලා තියෙන්නේ. මට හිතා ගන්න බෑ මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය විනාඩි 2 3 වීඩියෝස් තමයි බලලා තියෙන්නේ. දිගටම ඒවා. හරි. නැවතුනේ මම ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මොන තරම් දෙයක් දැනෙන්නේ නැද්ද කියලා මට කරගන්න කිසිම දෙයක් නැති වුණා. මේ පස්සේ මාත් එක වීඩියෝ try කරා. ඉතින් මාත් වීඩියෝ එකක් දාලා බැලුවා ආයෙත් බලනවාද කියලා. ඉතින් මගේම channel එකේ වීඩියෝ එකක් මම දැම්මා. ඔන්න ඊට පස්සේ ආයි බලලා තිනවා මේ. ඒක නැවතුන්නේ නැහැ. ඒක නිසා මේ එහෙම කළා දැන් මම channel එක බේරගත්තා. දැන් කොහමද channel එක මගේ යට තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දිගටම බලලා තියෙන. ඉතින් මට ඕන තරම් පෙන්වන්න පුළුවන් මෙතන යට. දිගටම ඒවා තියෙන්නේ. ඉතින් මේ කොහමද channel එක නම් දැන් ඔක්කොම හරි බේරගෙන තියෙන්නේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයි මේ විදිහට ප්‍රශ්නයක් වෙන්න තියෙන්නෙත් නැහැ. මේ channel එකට full security එකක් දීලා තියෙන්නේ. ඉතින් මම මේ ගැන අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ ඔයගොල්ලන්ට කියන්න ඕන. මොකද මම වීඩියෝ එකක් දැම්මෙත් නැහැ නේ ඉස්සරහට. ඉතින් අනිවාර්යයෙන් මේ මාසය ඇතුළත මේ වීඩියෝ එක වැටෙනවා. ඒ වගේම ජුනි මාසෙත් අනිවාර්යයෙන් වීඩියෝ දෙක තුනක් මම අනිවාර්යෙන් දානවා. මොකද channel එකේ reach ගොඩක් බෑලා තියෙන්නේ. ඉතින් ඒකත් පෙන්වන්නම්ම. සාමාන්‍යයෙන් මාසෙට views 6000ට වැඩි යනවා. වීඩියෝ එකක් දැම්මේ නැතත් views 6000 විතර යනවා. ඉතින් මේ දැන් ඔක්කොම 2900ටත් බෑලා දෙනවා. දැන් 1800ටත් බෑලා තියෙන්නේ මේ. 1800ට ඔක්කොම බෑලා තියෙන්නේ. watch time hours සාමාන්‍යයෙන් අන්තිම දවස් 28 ඇතුළත 60 ගානක් දීලා තියෙනවා. මේක නිසා මේ ගොඩක් channel එකට හානියක් වුණා මේ දේ නිසා. සාමාන්‍යයෙන් ඒකට views යනවා සාමාන්‍යයෙන් හැම වීඩියෝ එකකටම වගේම. ඉතින් ඔක මම ඔයගොල්ලන්ට කියන්න ඕන නැත්තම් මොකද මේ ඔයගොල්ලෝ වීඩියෝස් දැම්මේ නැහැ හරිය මේ කියලා කමෙන්ට්ස් උත් දානවා. ඉතින් මට කිසිම දෙයක් කරගන්න බැරුණා. මට මේ වෙලාවේදී ගොඩක් උදව් කරා. මගේ අයියා උදව් කරා. ඒ වගේ මගේම අයියා නෙමෙයි මගේ අයියා කෙනෙක්. එයා උදව් කරා. ඉතින් එයාත් මුලින්ම කිව්වේ මේ වගේ ප්‍රශ්න කවදාත් වෙලා නැහැ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි channel එක නෙමෙයි. මම මේ විදිහට YouTube channel 8කට වැඩි කරලා තියෙනවා. ඉතින් 8න් කිසිම එකකට මේ වගේ ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේ channel එකට තමයි මේ වගේ ප්‍රශ්නයක් වුනේ. ඉතින් කොහොම හරි මේ මට උදව් කරා අර දින්දු අයියා ගොඩක් විදිහට මට උදව් කරා. ඉතින් ඒ දෙන්නත් ගොඩක් ස්තුතියි මේ වගේ මට උදව් කරාට. ඉතින් කරදරයක් වුණාම මේ දෙන්න තමයි මට උදව් කොට ඉන්නේ. වෙන කවුරුත් කියන්නේ නැහැ. පස්සේ contact කරගන්න නම්බර් එක දුන්නේ දින්දු අයියා. පස්සේ එයාත් contact කරගත්ත එක්කෙනා කිව්වේ ඔයාම තමයි ඉතින් මේක ඔයා පොඩ්ඩක් බලලා විසඳ ගන්න ඕන කියලා. එහෙම වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ කිව්වා. මොකද email එකේ password ඔක්කොම ගියා නම් එයාට ඕන දෙයක් කරන්න තිබ්බ. හැබැයි මට තියෙන පුදුමේ channel එකේ තියෙන හැම position ඒ කියන්නේ වීඩියෝ එක delete කරන්නවත් තිබ්බා. හැබැයි වීඩියෝ එක delete කරලා තිබ්බේ නැහැ. ඕන channel එක අයින් කරලා දාන්න තිබ්බා. එයාට ඕන නම් තිබ්බා. එයාගේ දැන් මගේ password එක දැනගෙන ඉන්නේ කියන්නේ. password එක අයින් කළා එයාටම කියලා වෙන password එකක් දාගන්නත් තිබ්බා. ඉතින් එහෙම කළා. දැන් ඉතින් මේක මොකට කරාද කියලා දන්නේ නැහැ. වීඩියෝවට ඉතින් මොකට කරාද කියලා දන්නේ නැහැ. ආතලයක් දෙන දා දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මම channel එක බේරගත්තා. ඉතින් ඔන්න ඔක තමයි මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් අනිවාර්යයෙන් ඉස්සරහ වීඩියෝස් දානවා. ඉතින් මේ channel එකේ reach මම කොට පේනවනේ. ඉතින් ඒක පට්ට විතර බහැලා තියෙන්නේ. මේ හැමෝම මට පුළුවන් නම් දවවක් කරලා මේ වීඩියෝ එක share කරන්න. හැමෝටම මගේ share කරලා views පොඩ්ඩක් අරගන්න ඕන. ඊට පස්සේ channel එකේ reach සාමාන්‍යයෙන් තිබ්බ විදිහටම ඒවි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම goodbye.